සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම මගේ web programming 1 කියන සබ්ජෙක්ට් එකට හදපු eShop web application එකේ sign in process එක කොහොමදම කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මම මෙන්න මේ sign in කියන process එක step by step develop කරගෙන තියෙන්නේ කියන එක ගැන. ඉතින් මම මේ sign in process එක සිද්ධ කරන්න HTML, JavaScript, PHP ඒ වගේම මෙතන database part එකක් තියෙන නිසා මම MySQL කියන DBMS එකත් මෙතනදී use කරනවා. ඉතින් මේ තියෙන්නේ මගේ sign in page එක. ඉතින් මම මේ sign in page එක ගැන මගේ පළවෙනි වීඩියෝ එකෙත් කතා කරා. ඉතින් මම මෙතන පොඩි idea එකක් දෙන්න. ඉතින් මෙතන background images දෙකක් use කරගෙන තියෙනවා. ඒ වගේම text කිහිපයකුත් මම මෙතනදී use කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මම sign in එකේදී user එකෙන් input විදිහට ගන්නේ email එකේ password එකයි. ඒ වගේම මෙතනින් buttons දෙකක් බලා ගන්න පුළුවන්. අපේ sign in process එක කරගන්න සහ අපේ මෙන්න මේ විදිහට මේ sign up process එකට යන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ sign in page එකේ design එක සිද්ධ වෙලා දෙන්නේ. ඉතින් මම මේක ගැන මගේ පළවෙනි වීඩියෝ එකේදී in detail කතා කරනවා. හරි ඉතින් එහෙනම් දැන් අපි අපේ Visual Studio එක පැත්තට ගිහින් බලමු කොහොමද මම මේකේ code එක develop කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම මගේ HTML එක පැත්තට එන්නම්. ඉතින් මම මෙතන index.php කියලා මගේ HTML එක හදාගෙන තියෙනවා. ඉතින් මම මේකේ මෙන්න මේ විදිහට යටට යන්නම්. මේ තියෙන්නේ මගේ sign in box එක. ඒ කියන්නේ මගේ sign in එකට අදාළ design එක develop වෙලා තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් මම මෙන්න මේ විදිහට screen එකකට ගත්තොත් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි design එක වෙලා තියෙන්නේ. ඉතින් මම මේක ගැන මගේ පළවෙනි වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් මෙතන මම මේ විදිහට දාගෙන තියෙනවා paragraph tag එකක්. ඊට පස්සේ මම මෙන්න මෙතනින් දාගෙන තියෙනවා error messages ඒ වගේම user messages display කරනවා message view එක. ඉතින් ඒක done කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ part එක ගැන මම ඉස්සරහා වීඩියෝ එකේදී පැහැදිලි කරන්නම්. ඉතින් ඊට පස්සේ මෙතන මම email එක ගන්න සහ password එක ගන්න සහ මෙන්න මේ remember me එක ගන්න මෙන්න විදිහට check box එකක් දාගෙන තියෙනවා. ඉතින් email එක password එක ගන්න. ඉතින් මෙතනදී email එක ගන්න මම input field එකක් දාගෙන තියෙනවා email කියලා. ඒ වගේම මම ඒකේ ID එක email2 කියලා දාගෙන තියෙනවා. ඒ වගේම මම මෙතනින් password එක ගන්න type එක password වෙච්ච input field එකක් දාගෙන තියෙනවා. ඒකේ ID එක විදිහට මම මෙතනදී password 2 කියන එක අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි යටට ගියොත් එම මෙන්න මේ විදිහට මගේ sign in කියන මෙන්න මේ බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ බටන් එකේදී on click එකක් දාලා මගේ JavaScript function එකකට call කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ sign in කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මගේ JavaScript වල තියෙන මෙන්න මේ sign in කියන function එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම මම මෙතනදී move to eShop sign up කියලා බටන් එකක් දාගෙන දෙනවා. ඉතින් මෙන්න මේකෙන් වෙන්නේ අපේ මෙන්න මේ විදිහට අපේ sign up එකට සහ sign in එකට ක්ලික් මාරු වෙන එක. ඉතින් මෙන්න මේ ටික තමයි මගේ HTML code එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් අපේ JavaScript එක පැත්තට ගිහින් බලමු කොහොමද අපේ JavaScript එක පැත්තේ process එක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට අපේ JavaScript එක open කරගන්නවා. ඉතින් JavaScript එක open කරගෙන මම මේ sign in කියන function එක ළඟට එනවා. ඉතින් මෙන්න මෙතනදී මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ කියන්නේ මෙන්න මේ sign in කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ sign in කියන function එකට call වෙනවා. අපේ sign in කියන JavaScript function එකට. ඉතින් මම මෙන්න මේ function එක ඇතුළේදී මෙන්න මේ විදිහට document.getElement by id email2 කියලා මෙන්න මේ අපේ email එක අල්ලගෙන තියෙනවා. ID එක email2 කියලා දාලා දෙන email එක අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී password 2 කියලා variable එකක් හදාන ඒකෙන් අල්ලගෙන තිනවා document.getElementID password 2 කියන එක. ඒ කියන්නේ මෙන්න මේ password 2 කියන එක. ඉතින් මෙතනදී මම මේ remember me කියන එක ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම්. ඉතින් ඊට පස්සේ මම මෙතනදී මෙන්න මේ විදිහට form එකක් හදාගෙන තියෙනවා. ඉතින් මෙතනදී මම form එකක් මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඒක f කියලා variable එකකින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී f.append email2 කියලා දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ code line එකේදී මම කරලා දෙන්නේ අපි හදාගත්තු form එකේ f කියලා variable එකකින් අල්ලගෙන තියෙනවානේ. අන්නේ අල්ලගත්තු variable එක .append email2.value. ඉතින් මෙන්න මෙතනදී අපි අපේ form එක ඇතුළේ data දාන්නේ name value pairs විදිහට. ඉතින් මෙතනදී name එක විදිහට මම අරන් තියන්නේ email2 කියන එක, value එක විදිහට මම අරන් තියන්නේ email2.value කියන එක. ඉතින් මෙතනදී email2.value කියන්නේ
අපේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ email to කියන එකේ value එක. ඉතින් මෙන්න මේ value එක තමයි මෙන්න මෙතනදී අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන දැන් අපි අල්ලගෙන ඉන්නේ. අන්නේ අල්ලගත්ත එකේ value එක. ඉතින් මෙතනදී password එකත් ඒ විදිහම තමයි. F කියන්නේ අපි හදාගත්ත form එක dot append කරලා මෙන්න ඉතින් name value pair එකක් විදිහට අපි මෙන්න මේ password කියන එකේ value එක save කරනවා. ඉතින් ඊට පස්සේ අපි මෙතෙන්ට ගියොත් එම අපිට බලා ගන්න පුළුවන් new xml http request කියලා. ඉතින් මෙතනදී මම අලුතෙන්ම xml http request එකක් create කරගෙන තියෙනවා. ඉතින් මම ඒක අල්ලගෙන දෙනවා request කියලා variable එකකින්. ඉතින් ඊට පස්සේ මම මෙතනදී අපේ ajax එකට අදාළ part එක කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මම request.onReadyStateChange කියලා anonymous function එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ anonymous function එක ඇතුලේ මම if එකක් දාලා දෙනවා. ඉතින් මේ if එකේ බලන condition එක තමයි මම request.readystate එක equal බලනවා for වලට. ඉතින් මෙතනදී අපි ready state අපිට පහක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී 4කට සමානද කියලා බලනවා. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 4ට බිංදුව 1 2 3 4. ඉතින් මෙතන මම and එකක් දාලා request.status එක equal බලනවා 200 වලට. ඉතින් මෙතනදී අපිට අපේ request එක සාර්ථක process file එක පැත්තට ගිහිල්ලා ආපහු ආවා නම් අපේ status එක 200 වලට equal වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම අන්න හැදිරේ ගිහින් එන response එක අල්ලගන්න මෙතනින් request.response text කියලා දාලා අන්නේ response එක අල්ලගෙන තියාගන්න response කියලා variable එකක් හදාගෙන දෙනවා. ඉතින් එතකොට මෙන්න මේ අපේ process එක සිද්ධ වෙලා අපේ ajax request එක ගිහිල්ලා process file එකෙන් දැන් response එක මෙන්න මේ variable එකට set වෙනවා. ඉතින් මෙන්න මේක ගැන වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. හරි. අපි දැන් මෙන්න මෙතෙන්ට යමු. ඉතින් මෙතන request.open කියලා මෙන්න විදිහට post sign-in process.php through කියලා දාගෙන තියෙනවා. ඉතින් මෙතනදී කියන්නේ අපේ මෙන්න මේ ajax request එක යන්න ඕනේ මොන method එකෙන්ද කොතෙන්ටද යන්න ඕනේ කියන එක ගැන තමයි මෙන්න මෙතනින් කියන්නේ. ඉතින් මෙන්න මේ data ටික අපිට යන්න ඕනේ post කියන method එකෙන්. අපිට මෙතෙන් get method එකෙන් යන්න බෑ. මොකද අපේ URL එකට data ටික binder නිසා. ඒක නිසා secure විදිහට අපිට post method එකේ මෙතනින් data ටික යවන්න ඕනේ. අන්න ඒක නිසා මම මෙතන post කියන method එක use කරලා තියෙනවා. ඊට පස්සේ මේ data ටික කොතෙන්ද යන්න ඕනේ කියන එකට මම මෙන්න මේ sign in process.php කියලා file එකක් හදාගෙන දෙනවා. අන්නේ file එකට තමයි මගේ මෙන්න මේ data ටික ඔක්කොම අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන request.send කියලා දාලා F කියලා දාලා දෙන. ඉතින් මෙන්න මේ F කියන්නේ අපි කලින් හදාගෙන data ටික දාගත්තු අපේ form එක. ඉතින් මෙන්න මේ form එකත් අරගෙන තමයි මෙන්න මේ sign in process.php කියන file එකට මෙන්න මේ data ටික අරගෙන යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ JavaScript file එකේ පැත්ත build වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි දැන් බලමු මෙන්න මේ sign in process.php කියන file එකේ පැත්තේ code එක මොන විදිහටද develop වෙලා තියෙන්නේ කියන එක ගැන. ඉතින් මේ තියෙන්නේ මගේ sign-in process.php කියන ෆයිල් එක. ඉතින් අපි මේ විදිහට ajax request එක මෙන්න JavaScript පැත්තෙන් මෙන්න මේ ෆයිල් එකට එවුවට පස්සේ අපි බලමු කොහොමද මේ process ෆයිල් එක පැත්තෙන් අපේ process එක සිද්ධ වෙලා තියෙන්නේ කියන එක ගැන. ඉතින් මුලින්ම මම මෙතන session start කියලා දාලා තියෙනවා. ඉතින් මේ session start කියන්නේ අපි session එකක් use කරද්දී අනිවාර්යයෙන්ම page එකේ උඩම session start කියන එක දාන්න ඕනේ. අන්න ඒක නිසා මම ඉතින් session start කියන එක දාලා තියෙනවා. ඉතින් අපි session එක ගැන පල්ලෙහාදී code එක කතා කරමු. ඉතින් මෙතනදී include කරගෙන තියෙනවා මම කලින් වගේම වගේ connection.php එක. ඉතින් මේ connection.php කියන්නේ මගේ database එකත් එක්ක connect වෙන්න ලේසි වෙන්න මම හදපු class එකක්. ඉතින් මෙන්න මේ විදිහට මගේ database එකේ විස්තර ටික දීලා මම මගේ database එකත් එක්ක connect වෙන්න හදාගෙන තියෙන connection.php කියන ෆයිල් එක තමයි මම මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට include කරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට include කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මම $_post email to කියලා අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ අරගෙන තියෙන්නේ අපි JavaScript එකේදී මෙන්න මේ විදිහට form එකට දාගත්තනේ name value pair එකක් විදිහට අපේ data ටික අන්න ඒ දාගත්තු data ටික අපේ post method එකෙන් ආවේ. අන්න ඒ විදිහට post method එකෙන් ආපු data එක තමයි මම මෙන්න මෙතනදී මෙන්න මේ email to කියලා ආපහු මෙන්න මේ process file එක පැත්තෙන් access කරන්නේ. $_post email to කියලා ගන්නවා. ඒ විදිහට අරගෙන මම ඒක sign කරගන්නවා email to කියලා variable එකකට. ඊට පස්සේ මම මෙතනින් password එකත් ඒ විදිහටම ඒකත් එන්න අපේ post method එකෙන්මයි. අන්න ඒකත් මම මෙතනදී form එකේ එන්නේ අපේ password 2 කියන නමින්. අන්න ඒ විදිහට එන එක මම මෙන්න මෙතනදී password 2 කියලා ගන්නවා.
ඊට පස්සේ මෙන්න මේ remember me එක ගැන මම පස්සේ කතා කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ අපේ කෝඩ් එකේ validation part එක කරලා දෙනවා. ඉතින් මෙන්න මෙතනදී අපි step by step බලමු කොහොමද data validation part එක කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම if එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ if එකේ condition එක විදිහට empty email to කියන එක මම මෙතනින් දාගෙන දෙනවා. ඉතින් මෙතනදී මම බලන්නේ මෙන්න මේ email to කියන එකේ එන value එක empty ද කියලා. ඒ කියන්නේ කිසිම data එකක් නැද්ද කියන. ඉතින් අන්න ඉදිරි කිසිම data එකක් නැත්තම් මෙන්න මේ if එක true වෙලා මෙන්න මේ please enter your email කියන අපේ error message එක user ට display වෙනවා. ඉතින් අපේ HTML වල මම කියවනේ අපේ error message display කරන්න වෙන div එකක් හදලා තියෙනවා කියලා. අන්න ඒ div එකේ මෙන්න මේ error message එක display වෙනවා. ඉතින් මෙන්න මේ if එක true නැතුව else එකට කිව්වොත් එහෙම මෙතනින් else if එකක් දාගෙන තියෙනවා. එතනදී මම filter වා කරලා තියෙනවා. ඉතින් මේ filter වා කියන එකට මම email to කියන එක පාස් කරලා ඒ වගේම filter validate email කියන එක දීලා තියෙනවා. ඉතින් මෙතනදී බලන්නේ අපේ මෙන්න මේ email එක email එකක්ද කියලා. ඉතින් email එකක් නෙවෙයිද බලන්න මම මෙතනදී not එක දාලා තියෙනවා. ඉතින් email එකක් නෙවෙයි නම් මෙන්න මේ if එක true වෙලා මෙන්න මේ invalid email address කියලා error message එක අපේ error message පේන්න දැන display වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ if එක true වෙන්න දාපුව සරක් else එකට දාපුව else එකේ if එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදිත් කලින් වගේම password එක empty ද කියලා අපිට බලනවා. password එක empty නම් මෙතනදී message එකක් දෙනවා please enter your password කියලා. ඉතින් මේ විදිහට password එක empty නැත්නම් මෙන්න මේ else එකට යනවා. ඉතින් මෙන්න මේ else එකට යන්න මෙන්න මේ එකක්වත් true වෙන්නේ නැතුව else එකට එන්න ඕනේ. ඉතින් මේ else එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ validation part එක ඉවරයි. ඊට පස්සේ අපේ process එකේ part එක තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මේ ටික ඔක්කොම clear කරගන්නවා. හරි. ඉතින් මෙන්න මෙතනදී මම මගේ database එකත් එක්ක connect වෙලා තියෙනවා. මෙන්න මේ database කියලා. ඉතින් මේ විදිහට database එකත් එක්ක connect වෙලා මම search කරනවා query එකකින්. ඉතින් මෙන්න මෙතනදී මම කරලා තියෙන්නේ select all from user where user email එක equal බලලා මෙන්න මේ එන user email කියන එකට. ඒ වගේම and එකක් දාලා password එක මෙන්න මේකට එන password එකට equal ද කියලා බලනවා. ඉතින් මෙන්න මේ process එක ගැන මම කතා කරත් එහෙම මෙතනදී මම use කර දෙන logic එක තමයි අපේ database එකේ මෙන්න මේ email එක සහ password එකකට දාලා user කෙනෙක් ඉන්නවා නම් තමයි මෙතනින් අපේ process එක ඉස්සරහට continue වෙන්නේ. එහෙම user කෙනෙක් නැත්නම් අපේ මෙන්න මේ විදිහට error message එකක් display කරනවා. ඉතින් මේ logic එක මම මෙතනදී program කරලා තියෙන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. ඉතින් මෙන්න මෙතනදී මම කලින් කී වගේම අපේ query එකක් execute කරලා තියෙනවා. ඉතින් එන්නේ query එකකින් එන result set එක මම මේ විදිහට rs කියලා result set කියලා rs කියලා variable එකට assign කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ query එක database එක පැත්තේ execute වුණාට පස්සේ අපිට මේකේ result set එකක් තමයි එන්නේ. ඉතින් මම ඒක තව ටිකක් පැහැදිලි වෙන්න මෙන්න මේ query එක මේ විදිහට copy කරලා අරගෙන මම මගේ head එකේ දාලා පෙන්නන්න. ඉතින් මේ විදිහට දැන් මම ඉන්නේ අපේ database එකේ eShop කියන එකේ. ඉතින් මේ තියෙන අපේ user කියන table එකට අදාළ data ටික. ඉතින් මෙතන එක user කෙනෙක් අපේ already register වෙලා ඉන්නවා. ඉතින් මම මෙන්න මේ query මෙන්න මේ විදිහට දාලා මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට edit කරගන්නවා. අපේ PHP code ටික අයින් කරගන්නවා. ඉතින් ඒ වගේ මෙන්න මෙතනත් මම අපේ PHP code කැල්ල අයින් කරලා email එකක් දානවා. මෙන්න මේ විදිහට දාලා ඉවරලා මම මෙන්න මේක execute කරනවා. මේ විදිහට execute කරලා ඊපස්සේ අපිට මෙතන කිසිම result එකක් බලා ගන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ email එකෙන් සහ මෙන්න මේ password එකෙන් කිසිම user කෙනෙක් නැහැ. ඉතින් මෙතන ඉන්න user ඉන්නේ මෙන්න මේ hasangajayathis@gmail.com කියන email එකෙන්. ඉතින් මෙතන තියෙන yoshan@gmail.com කියලා. ඉතින් මෙන්න මෙහෙම user කෙනෙක් නැහැ නේ. එතකොට අපිට කිසිම result එකක් බලා ගන්න නැහැ. ඉතින් මම මෙතනදී මෙන්න මේ email එක ගෙනල්ලා මෙන්න මෙතෙන්ට දානවා. ඉතින් මේ විදිහට මම ඇත්තම userගේ email එක දාලා මම මේක execute කරනවා. එතකොටත් කිසිම කවුරුත් මෙතන නැහැ. ඉතින් මං කිසිම කෙනෙක් නැති හින්දා මෙතන ආපහු සරයක් password එකක් දානවා. ඒ කියන්නේ අපේ password එකත් equal වෙන්න ඕන හරියටම. ඉතින් password එකක් දාලා මම මේ විදිහට execute කරනවා. අන්න එතකොට අපේ මෙන්න මේ email එක සහ මෙන්න මේ password එක ගැලපෙන user අපිට මෙතනින් search කරලා දෙනවා. ඉතින් මෙන්න මේ එන result set එක තමයි අපි මෙන්න මේ variable එකෙන් අල්ලගන්නේ. අන්න ඒ විදිහට variable එකෙන් අල්ලගත්තට පස්සේ අපි මෙතනින් if එකක් දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ if එකේදී බලනවා අපේ
$rs numbers equal to 1 කියලා. ඉතින් මෙන්න මේ කන්ඩිෂන් එකේදී වෙන්නේ අපි මෙන්න මේ රිසල්ට් සෙට් එකේ numbers ගන්න equal ද එකද කියලා බලනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් අපේ රිසල්ට් සෙට් numbers ගන්න. ඒ කියන්නේ rows කීයක් තියෙනවද කියලා බලනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ password එකයි email එකයි හරියට ඇවිල්ලා අපේ user කෙනෙක් මේ විදිහට search කරලා ආවොත් එයාගේ numbers ගන්න එක වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙතන user කෙනෙක් ඉන්න ඕනේ. අන්න ඒක නිසා මෙතනදී මම මේ විදිහට equal 1ද කියලා බලලා තියෙනවා. equal 1 නම් අපේ මෙන්න මේ if එක true වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ if එක ඇතුලේ part එක සිද්ධ වෙනවා. ඉතින් බැලලාකත් user කෙනෙක් හිටියේ නැත්තම් ඒ කියන්නේ මෙන්න මේ වගේ password එකක් වෙනස් වෙලා හරි වැරදිලා හරි user කෙනෙක් ඇවිල්ලා හිටියොත් එහෙම user කෙනෙක් නැහැනේ. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේක else එක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ else එකේදී invalid email or password කියලා error message එකක් display කරනවා. හරි. ඉතින් දැන් අපි ආවම if එක පැත්තට આવොත් එහෙම මෙන්න මේ if එක true වෙලා user කෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපේ user කෙනෙක් ඉන්න වෙලාවට මෙන්න මේ if එක true වෙනවනේ. අන්නේ true වුණාට පස්සේ මම data කියලා variable එකක් හදාන්න තියෙනවා. ඉතින් මෙන්න මේ ගත්තු result set එක fetch assoc කරනවා. ඒ කියන්නේ fetch assoc කරද්දී අපේ මෙන්න මේ row එකේ තියෙන data ටික අපේ මෙන්න මේ data කියන variable එකට assign වෙනවා. මෙන්න මේ විදිහට data කියන variable එකට අපේ user ගේ data ටික ඔක්කොම අපි assign කරගත්තට පස්සේ අපි මෙතනදී $_session u කියලා දාලා session එකක් create කරනවා. ඉතින් මෙන්න මේ session එක create කරන්න ඕන නිසා තමයි අපි මෙන්න මෙතනදී session start එකක් දාගත්තේ. ඉතින් මේ විදිහටම session එකක් create කරනවා u කියලා. මේ create කරන session එකට මම මෙන්න මේ අපේ user ගේ data ටික ඔක්කොම දාගන්නවා. ඉතින් එතකොට දැන් මේ session එකේ තියෙන්නේ අපේ user ගේ මෙන්න මේ කියන data ටික. මේ data ටික අපි u කියලා session එකට දාගත්තට පස්සේ අපි අපේ remember me option එක process එක සිද්ධ කරනවා. ඉතින් මේ process එක ගැන මම මගේ ඉස්සරහා වීඩියෝ එකේදී explain කරන්න. ඉතින් අපි දැන් මේ part එක skip කරලා මෙන්න මෙතෙන්ට උන්. ඉතින් මෙතනදී අපේ echo එකක් success ද කියලා message එකක් යවනවා. ඉතින් මෙතනදී අපේ JavaScript පැත්තට message එකක් යනවා success කියලා. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම කියවනේ මේ කෝඩ් එක ගැන අපි කෝඩ් එක ඉස්සරහට කතා කරමු කියලා. ඉතින් මෙන්න මෙතෙන්ට තමයි දැන් එන්නේ. ඉතින් මෙන්න මෙතනදී මෙන්න මේ එවන response එක equal බලනවා success කියන එකට. ඉතින් මෙන්න මේ විදිහට success කියන එකට equal නම් window.location කරනවා home.php කියන එකට. ඒ කියන්නේ අපිව redirect කරනවා home.php කියන ෆයිල් එකට. ඉතින් බැරලාක success නැතුව මෙන්න මේ විදිහට please enter your email invalid email address වගේ error message එකක් ආවොත් අන්න ඒක display කරනවා මෙන්න මෙතන. ඉතින් මෙතන else එකේදී ඒක display කරනවා. ඉතින් දැන් අපි ඒක display කරන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම අපේ index file එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපේ index එකේ මෙන්න මෙතන තියෙනවා අපිට error message display කරන්න අපි හදාගත්තු div එක. ඉතින් මෙන්න මෙතන අපි මෙන්න මේ විදිහට IDs දෙකක් දාගෙන divs දෙකක් create කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් කරන්නේ මුලින්ම මෙන්න මේ div එක අල්ල ගන්නවා. ඉතින් අන්නේ div එක ඇතුළට අපි inner html කරනවා. inner html කරනවා කියන්නේ JavaScript use කරලා හරියට නිකන් මෙන්න මේ විදිහට අපි කෝඩ් එක ඇතුලේ මොන හරි දෙයක් ටයිප් කරනවා වගේ දෙයක් තමයි. ඉතින් මෙන්න මේ විදිහට automatically මෙන්න මේ JavaScript එකෙන් මොන හරි දෙයක් මෙන්න මේ div එක ඇතුළට දානවා කියන එක තමයි මෙන්න මේ inner html වලින් කරන්නේ. ඉතින් inner html කරනවා මෙන්න මේ එන response එක. ඉතින් මේ response එක කියන්නේ මෙන්න මේ පැත්තෙන් එන එක මෙන්න මේ පැත්තෙන් එන එක අපේ response කියලා variable එකකින් අල්ල ගන්නවනේ. අන්න ඒ අල්ලගත්තට පස්සේ අන්න ඒක මෙන්න මෙතනින් අපි මෙන්න මේ index එකේ මෙන්න මෙතනින් අපි inner html කරනවා. ඉතින් මේ විදිහට inner html කරාට පස්සේ අපි ආපහු select document.get element by id message div to ඒ කියන්නේ මෙන්න මේ div එක. ඒ කියන්නේ මෙතන තියෙන ලොකු div එක. මෙන්න මේ ලොකු div එක class list එක deblock කරනවා. ඉතින් මෙතනදී අපි d none කරලා තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මේක user ට පේන්නේ නැති වෙන විදිහට තමයි තියෙන්නේ. ඉතින් අන්න d none එක අපි deblock කරලා මේ div එක user ට visible වෙන විදිහට හදනවා. අන්න ඒ විදිහට හදුවාට පස්සේ තමයි අපිට මෙන්න මේ div එක ඇතුළට අපි inner html එක අපේ error message එක user ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ process එක සිද්ධ වෙන්නේ. ඉතින් මුලින්ම JavaScript පැත්තෙන් අපි response එක යවනවා
අපේ process file එක ඊට පස්සේ process file එකේ ඔක්කොම process ටික සිද්ධ වෙලා මෙන්න මේ විදිහට ඔක්කොම ටික හරියට වෙලා මෙතන session එකක් create වෙලා ඊට පස්සේ success කියලා message එකකුත් මෙන්න මේ විදිහට ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන if else එකෙන් අදාළ if එක true වෙනවා නම් අපිව redirect වෙනවා අපේ home එකට ඊට පස්සේ else එකක් එනවා නම් ඒ කියන්නේ අපේ මොන හරි messages error messages එනවා නම් මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ view එකේ display වෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මගේ sign in process එක සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මම මේ program එක හදාගත්ත විදිහට මගේ sign in process එක හරියටම වැඩ කරනවද කියලා. ඉතින් අපි browser එක පැත්තට ගිහින් බලමු process ටික හරියටම වැඩ කරනවද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට අපොසර browser එකට ඇවිල්ලා මෙතන reload කරලා මෙන්න මෙතනින් email එකක් දෙනවා. ඉතින් අපි මුලින්ම බලමු අපේ error messages ටික හරියට එනවද කියලා. ඉතින් මම මේ විදිහට මේක අයින් කරලා මෙතනින් sign in කියන එක click කරනවා. sign in කියන එක click කරාට පස්සේ අපිට මෙන්න මෙතනින් මෙන්න මේ please enter your email කියන error message එක display වෙන්න ඕනේ. මොකද කිසිම data එකක් අපි මෙතනින් එවන්නේ නැති නිසා. ඉතින් මම මේ විදිහට sign in කියන එක click කරනවා. ඊට පස්සේ please enter your email කියලා email එකක් enter කරන්න කියලා කියනවා. ඒ කියන්නේ හරියටම අපේ මෙන්න මේ message එක එනවා. ඉතින් මම මේ විදිහට email එකක් දෙනවා. email එකක් තියලා මම මෙතනදී email එකේ characters ටිකක් අයින් කරලා මේක invalid email එකක් කරනවා. invalid email එකක් කරලා මම කලින් වගේම ආපහු sign in කියන click කරාට පස්සේ invalid email address කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් අපේ email එකත් හරියටම valid email එකක්ද කියලා බලනවා. ඉතින් ඒ part එකත් අපි හරියට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම ආපහු සැරයක් ගිහිල්ලා මෙන්න මෙතනින් හරි email එක දෙනවා. හරි email එක දීලා ඉවරලා මම මෙන්න මෙතනින් password එකක් නැතුව sign in click කරනවා. ඊට පස්සේ මෙතනින් කරන password එකකුත් enter කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේ error message එකත් හරියට display වෙනවා. ඊට පස්සේ මම මෙතනින් හරි email එකක් දෙන්නේ දීලා වැරදි password එකක් දෙනවා. ඉතින් මම මේ විදිහට වැරදි password එකක් දෙනවා. වැරදි password එකක් දීලා ඉවර වෙලා මම මෙතනින් sign in කියන එක click කරනවා. එතකොට කියනවා invalid email or password කියලා. ඒ කියන්නේ අපි මෙන්න මේ error message එකත් හරියට එනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ database එක පැත්තෙන් query එක execute කරලා user කෙනෙක් හිටියේ නැත්නම් මෙන්න මේ error message එකක් display කරනවා. ඉතින් අපේ error messages ටික හරියට display වෙනවා. ඉතින් දැන් මම මෙතනින් මගේ හරි password එක දෙනවා. ඉතින් මෙතන හරි password එක හරි email address එකයි දීලා ඉවර වෙලා මම මෙතනින් sign in click කරනවා. ඉතින් අපේ process එකේ විදිහට මෙතන එතකොට success කියලා message එකක් එනවා. ඉතින් ඒ success කියන message එක මෙන්න මේ පැත්තට අවිල්ලා ආපුව redirect වෙනවනේ මෙන්න මේ home.php කියන file එකට. ඉතින් මම මෙතනින් දැන් මෙන්න මේ sign in කියන press කරපුව ගමන් අපිව අපේ data ටික ඔක්කොම validate වෙලා අපේ process එක සිද්ධ වෙලා මෙන්න මේ විදිහට home.php කියන file එකට අපිව redirect වෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ home එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ process එක සිද්ධ වුණේ. ඉතින් මම මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම කතා කරා මගේ sign in process එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ sign in process එක සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් stay safe and peace out.